subscribe, like, share and keep the bell icon on. හොඳයි. එතකොට මේ දැනට ලංකාවේ තියෙන එකම පාරම්පරික රූකඩ කෞතුකාගාරය තමයි මේක. මේක අපි පටන් ගත්තේ 2017 මාර්තු 21. මාර්තු 21 කියන්නේ රූකඩ කලාවට බොහොම විශේෂ දිනයක්. ගොඩක් අය දන්නේ නැහැ. මාර්තු 21 කියන්නේ ලෝක රූකඩ දිනය. එහෙම දිනයකුත් තියෙනවා. ලෝක රූකඩ දිනය තමයි දවසේ තමයි පටන් ගත්තේ 2017. ඒතකොට දැන් අවුරුදු 8ක් වෙනවා මේක මේ පටන් අරගෙන. එතකොට රූකඩ කලාවේ ප්‍රධානිය පුරෝගාමිය හැටියට ඉන්නේ මේ ගම්වාරි පොඩිසිරි නගරුණාංශේ එතුමා තමයි රූකඩ කලාවේ ප්‍රධානිය පුරෝගාමිය හැටියට ඉන්නේ. ඒ අපේ මේ ඉන්නේ එතුමා. ඒ අපේ සීයා. ඊළඟට ඉන්නේ එතුමාගේ පුතා. ඒ කියන්නේ අපේ තාත්තා දෙවෙනි පරම්පරාව. ඊළඟට මෙහෙම ඇවිල්ලා තියෙන මෙතනට ඇවිල්ලා තියෙන තුන්වෙනි පරම්පරාව මම. ඊළඟට මේ සුකුල් ජපරම් කියලා ඉන්නේ අපේ පුතා හතරවෙනි පරම්පරාව. එයා තමයි මේක පටන් ගත්තේ 2017 මාර්තු 21. එයාත් පෙරාදීනේ විශ්වවිද්‍යාලයේ උපාධියදී ලංකාවේ ගුරු වෘත්තියක් කරා මේ අවුරුදු 3ක් විතර. දැන් නම් එයා මේ විතරකට වෙලා ඉන්නේ. දැන් මම තමයි මේක කරගෙන යන්නේ. එතකොට මේක පිහිටි ස්ථානයේ තමයි ගාල්ල කොළඹ මේ ප්‍රධාන පාරේ බලපිටිය කියන ප්‍රදේශයේ බලපිටිය ඉස්පිරිතාලෙත් බලපිටිය උසාවියත් අතරේ ප්‍රධාන පාර ගාල්ල කොළඹ ප්‍රධාන මේ කියන්නේ පාර නෝමල් පාරේ. දැන් ඔබලාට අපි අපේ දුරකථන අංකයමත් මේක සඳහන් කරනවා. ඒතකොට ඔබලාට මේ මෙතන ඇවිල්ලා මේ රූකඩ කලාවේ සියලු තොරතුරු තියෙනවා මෙතන. රූකඩයක් හදන විදිය, ඒ රූකඩ මොන හරි විදිහට දී ගන්න ඕන නම් එහෙම තියෙනවා. ඒතකොට රූකඩයක් හදන විදිය, රූකඩ නටවන්නේ කොහොමද? ඒ සියලු තොරතුරු තියෙනවා මෙතන. මෙතනට මේ විදේශිකයෝ එහෙම එනවා. ඒ වගේ අපේ විශ්වවිද්‍යාලවල මේ ළමයි එහෙම එනවා විස්තර දැනගන්න. ඒ වගේ මේ අපේ පාසල් දරුවෝ එනවා මේ ඔය විනෝචාරික හැම යන අය. මේ ඒ වගේම දැන් ඔබලාට මේක බලලා මෙතන අපේ ස්ථානයේ ඇවිල්ලා බලන්න පුළුවන්. ඒ වගේම මේ රූකඩ කලාවට උදව්වක් කරන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපිට කතා කරලා එහෙම ඔයාලට අපිට සහයෝගයක් දෙන්නත් පුළුවන්. අපි මේක මේ ස්ථානයේ අපි කුලියට අරගෙන තමයි කරගෙන යන්නේ. එහෙම නැතුව රජයෙන්වත් මොකුත් ආයතනයකින්වත් සහයෝගයක් නැහැ. එන අයගෙන් අපි පොඩි මුදලක් අය කරනවා. ඒකෙන් තමයි අපි මේක නඩත්තු කරගෙන යන්නේ. අපි දැන් ලංකාව පුරා ඕනම තැනක අපිට කැඳවීමක් කරොත් කවුරුහරි මේ සමිතියකින් හරි මේ විහාරස්ථානකින් හරි අපි ගිහිල්ලා ලංකාවේ ඕන තැනක රූකඩ සංදර්ශන ඉදිරිපත් කරනවා. එතකොට මේ රූකඩ සංදර්ශන ඉදිරිපත් කරන්නේ ගාමිණී රූකඩ ශිල්පියෝ කියලා තමයි අපේ මේ පාරම්පරික නම. දැන් මේ බොහෝම අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉඳලා මේ පවත්වාගෙන යන කලා එතනක එක ගාමිණී රූකඩ ශිල්පියෝ නමින් තමයි අපි ඒක කරගෙන යන්නේ. දැන් මේ දුරකථන අංගයම තියෙනවා. දැන් ඔයාලට රූකඩ සංදර්ශනයක් කරන්න අවශ්‍ය වුණොත් අපි ඕන දිහාක ඇවිල්ලා ලංකාව පුරා රූකඩ සංදර්ශනයක් ඉදිරිපත් කරනවා. ඊට අමතර මෙතනත් අපි එන අයට අපේ ශාලාවක් කියන සාමාන්‍යයෙන් 60 70ක් වගේ දාන්න පුළුවන්. එතනත් අපි එන අයට පොඩි සංදර්ශනයක් මෙතන කරලා පෙන්නනවා. මෙතන නම් ලොකු සංදර්ශනයක් නැහැ. මෙතන නැටුම් අයිටම් කීපයක් තමයි කරන්නේ. මොකද ලොකු සංදර්ශනයක් කරන්න ගියොත් පැයකමාරක් දෙකක් යනවා. විදේශිකයෝ එහෙම ආම ඒගොල්ලෝ ඉක්මනට යන්න ඕන නිසා අපි සාමාන්‍යයෙන් මෙතන විනාඩි 20ක 30ක විතර පොඩි සංදර්ශනයක් Watch the video as soon as it is posted. ඒක ලීය කපන්න ලේසි. ඒක ලීය වේලෙන්න හැල්ලු වෙනවා. දැන් මේක කොහොම හැල්ලු වෙනවා. මේ මුල්ල ගහන්නේ එහෙම නැහැ. දැන් මේක තවත් කාලයකදී තවත් බර අඩු වෙනවා. කවුරු භාවිතා වෙන්නේ නූල් රූකඩ කියන වර්ගය තමයි. බලන්න පුළුවන් ඇතුළේ තියෙනවා. ඒකට ඒක නූලෙන් වැඩ කරන නිසා තමයි නූල් රූකඩ. අත් රූකඩ කියන එක තමයි අර රූප වාහිනිය අයින් ඉන්න ගෙවන්නේ රසර පොඩි එකක් දාලා පොඩි පොඩි කොට ගාලා දාන්නේ. ඒක අත් රූකඩ. ඒකට කියන්නේ මපඩ.
රූකඩ කියන වර්ගය තමයි. බලන්න පුළුවන් ඇතුළේ තියෙනවා. එතකොට ඒක නූලෙන් වැඩ කරන නිසා තමයි නූල් රූකඩ. අත් රූකඩ කියන එක තමයි අර රූපවාහිනිය අයිටි ඉන්න එකේ වන්නේ අතර පොඩි එකක් දාලා පොඩි වැඩ ගෑලා දාන්නේ. ඒක අත් රූකඩ. ඒකට කියන්නේ මපට්.